සුබ දවසක් පුතේ අපි අද කරන්න යන්නේ ස්ටාර්ට් පොතට අදාළ වනනේ ස්ටාර්ට් පොතේ දෙවෙනි පාඩමට අදාළ වන වචන ටික බලන්න අපි ඒකේ පළවෙනි කොටස අපි කතා කළා. අද අපි කතා කරන්නේ දෙවෙනි කොටස. දෙවෙනි පාඩම තමයි සුමිමසෙන් යොකු වකාරිමසෙන් නේ. සමා වෙන්න හොඳට තේරෙන්නේ නැහැ කියලා කියනවානේ. මොයිචිදෝනේ ගායිෂිමස නැවත සැරයක් කරුණා කරලා කියලා කියනවානේ. යොකු කියලා කියන්නේ පුතේ ගොඩාක් කියන අදහස. මොයිචිදෝ කියන්නේ නැවත සැරයක්. මෝසුකොෂි කියන්නේ තව පොඩ්ඩක්. යුක්කුරි කියලා කියන්නේ සෙමින්. සයිරියෝ කාදෝ කියන්නේ රෙසිඩන්ට් කාඩ් එක. කොකෝ කියලා කියන්නේ මෙතන. නමය කියලා කියන්නේ නම. හෙයා කියන්නේ කාමරය. වකාරිමසෙන් තේරෙන්නේ නැහැ. ඔනෙගායිෂිමස කරුණා කරලා. ඉත්තේ කුදාසයි කරුණා කරලා කියන්න. මිසිති කුදාසයි කරුණා කරලා පෙන්වන්න. කයිතේ කුදාසයි කරුණා කරලා ලියන්න. වකාරිමෂ්ටා තේරුණා. ඊට පස්සේ ඉලක්කම් ටික කියලා දීලා තියෙනවා පුතේ. කියවන විදිහ 0 කියන්නේ බිංදුව, ඉචි කියන්නේ 1, නී කියන්නේ 2, සං කියන්නේ 3, යොන් කියන්නේ 4, ගෝ කියන්නේ 5, රොකු කියන්නේ 6, නන කියන්නේ 7. පහළට යනවා. හචි කියලා කියනවා 8, කිව් කියලා කියන්නේ 9, ජූ කියලා කියන්නේ 10 නේ. දෙවැනි කොටසදී අපි කියනවා පුතේ නිහොන්ගෝ දෙකිමස්කා ජපන් භාෂාව පුළුවන්ද කියලා අහනවානේ. නිහොන්ගෝ කියන්නේ ජපන් භාෂාව, ඒගෝ කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාව, චූකෝ කියලා කියන්නේ චීන භාෂාව, ඉන්දෝනේෂියාගෝ කියන්නේ ඉන්දෝනේෂියන් භාෂාව. හයි කියනවා ඔව්, ස්කොෂි කියලා කියන්නේ පොඩ්ඩක්, ඔක්කයක්සාන් කියන්නේ කස්ටමර්ටනේ. වකාරිමස්කා තේරුණාද? දෙකිමස්කා පුළුවන්ද? දෙකිමස් පුළුවන්. වකාරිමස් තේරෙනවා. හයි දෝසෝ ඔව් මෙන්න. ජා එහෙමනම් අනෝ මේක පුතේ වාක්‍ය මොනවා හරි දෙයක් කතා කරන්න ආරම්භ කරන අවස්ථාවේදී පාවිච්චි කරනවා අනෝ කියන්නේ. තුන්වෙනි කොටස බලන්න. කොරේවා නිහොන්ගෝ දෙ නන්තෝ ඉමස්කා මේකට ජපන් භාෂාවෙන් කොහොම කියලා කියනවද කියලා අහනවානේ. නිහොන්ගෝ දෙ ජපන් භාෂාවෙන් නන් මොකක්ද? කෙෂිගොමු මකනය, කසා කුඩය, සුමහෝ ස්මාර්ට්ෆෝන් එකනේ. මෙන්කයෝෂෝ මෙන්කෂෝ කියලා කියන්නේ ඩ්‍රයිවිං ලයිසන් එක, රියදුරු බලපත්‍රයනේ. කා මදුරුවා. නන්දෙස්කා මොකක්ද? නන්තෝ ඊමස්කා මොනවා කියලා කියනවද කියලා අහනවානේ. ඒ what කියන අදහසනේ. සෝ that's right කියන එකනේ. ඔව් ඔව් කියන අදහසින් පාවිච්චි කරනවානේ. මම හිතන්නේ පුතාලට දෙවෙනි පාඩමේ වචන ටික හොඳට තේරෙන්නේ නැති. මේක හොඳට පාඩම් කරගන්න පුතේ. ඊගා වීඩියෝ එකෙන් මම තුන්වෙනි පාඩමට අදාළ වචන ටික කියලා දෙන්නම් නේ. මගේ වීඩියෝ එක නරඹපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.